සුබ දවසක් කියලා ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකටත්. ඔන්න අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ලස්සන කිචන් අයිටම් ගන්න පුළුවන් තැනක වීඩියෝ එකක්. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ ෂොප් එකේ කිචන් අයිටම් තියෙනවා කියලා. මටත් අහම්බෙන් තමයි ඒක හම්බ වුණේ. එහෙනම් මම ඔයාලට කියන්නම් මේ අයිටම්ස් කොහෙද තියෙන්නේ කියලා. කටුබැද්ද දම්රෝ එකේ තමයි මෙන්න මේ ලස්සන කිචන් අයිටම් තිබුණේ. මේකේ ඔයාලගේ කිචන් එකට අවශ්‍ය කරන සෙරමික් අයිටම්, මේ වගේම ග්ලාස් වෙයාර්, මේ වගේ non stick අයිටම් ඒ හැම දෙයක්ම තියෙනවා. වෙනද වගේම මම මිල ගණනුත් එක්ක තමයි මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ටිකටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන්ම මතක් කරනවා. වගේම ඔයාලා තාමත් වීඩියෝ බලන්නේ channel එක subscribe කරලා නැතුව නම් channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් මේ වෙලාවේ ආදරයෙන්ම මතක් කරනවා. තව දෙයක් තමයි වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න කියලාත් මේ වෙලාවේ ආදරයෙන්ම මතක් කරනවා. මේ පෙන්නන අයිටම් ඔයාලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දම්රෝ ඕනම ප්‍රදර්ශනාකාරයකට ගියොත් ඔයාලට මේ දේවල් අරගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ කටුබැද්ද දම්රෝ ප්‍රදර්ශනාගාරේ. එහෙනම් අපි බලමු මොනවද යාලා ළඟ තියෙන අයිටම් කියලා. මෙන්න මේ වගේ ස්පයිසි අයිටම් දාලා තියන්න පුළුවන් ලස්සන රැක් එකක් තියෙනවා. මේක රුපියල් 11950ක් වෙන්නේ. මේක ග්ලාස් එකක්, ඒ වගේම ප්ලාස්ටික් ලිඩ් එකක් තමයි තියෙන්නේ. ඒකේ මේ වගේ පොඩි බොටල් 6ක් තියෙනවා. ඊට අමතරව ලොකු බෝතල් 3ක් තියෙනවා. ගෝල්ඩ් කලර් රැක් එකක් තමයි තියෙන්නේ. මෙතන තියෙන සෙට් එක රොටේට් කරන්න පුළුවන්. ඒක රුපියල් 6290ක් වෙන්නේ. ඒකත් ග්ලාස් බොටල් එකක් තියෙන්නේ. වගේම ප්ලාස්ටික් ලිඩ් එකක් තියෙනවා. ඒකෙම තව කලර් එකක් තියෙනවා. ඒකත් රුපියල් 6290ක් වෙන්නේ. මේ වගේ ස්පයිසි අයිටම් දාලා තියන්න පුළුවන් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි හරිම ලස්සන වගේම හොඳ එලිගන් ලුක් එකක් තියෙන කලෙක්ෂන් එකක් තමයි එතන තියෙන්නේ. මේකත් රුපියල් 6250යි. ඔයාලට පේනවා ඇති හොඳ ක්වොලිටි එකෙන් තියෙන අයිටම් කලෙක්ෂන් එකක් තමයි එතන තියෙන්නේ කියලා. මේ තියෙනවා ඔයිල් බොටල් දෙකයි පෙපර් සෝල්ට් දාලා තියෙන එකයි එක. ඒක රුපියල් 2950ක් වෙන්නේ මේ සෙට් එකම. ඊට අමතරව ඒකෙම තව සෙට් එකක් තියෙනවා. ඒකත් රුපියල් 2950ක් වෙන්නේ. ඒකෙත් ඔයිල් බොටල් දෙක සහ පෙපර් සෝඩ් දාලා තියෙන බොටල් එකත් එක්ක තමයි තියෙන්නේ. මේ සෙට් එක රුපියල් 1250ක් වෙනවා. ඒකෙත් තව ඩිසයින් එකකින් තියෙනවා. ඒකත් රුපියල් 1250ක් වෙන්නේ. මේ වගේ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ස්පයිසි ඔයිල් බොටල් එහෙම දාලා තියෙන එක. මේකත් රුපියල් 2950ක් වෙන්නේ. ඔන්න ඔයාලට සාමාන්‍යයෙන් මේ වගේ ලස්සන අයිටම් ගන්න ඉන්නවා නම් ඔන්න දම්රෝ එකට ගියොත් දැන් මේවත් අරගන්න පුළුවන්. මේ ඔයිල් දාන බොටල් එක රුපියල් 550ක් වෙන්නේ. ඊට අමතරව මෙතන තව එකක් තියෙනවා. ඒක රුපියල් 1580ක් වෙන්නේ. මෙතන තියෙනවා ස්පයිසි බොටල් තනි වශයෙන් අරගන්න. මේකක් රුපියල් 340ක්, රුපියල් 300 ගණන් ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. හැබැයි මේ හැම එකක්ම ග්ලාස් බොටල් ඔයාලට පේනවා ඇති හොඳ ක්වොලිටි එකේ තියෙන කලෙක්ෂන් එකක් තමයි එතන තියෙන්නේ කියලා. මේක රුපියල් 280ක් වෙනවා. ඊට අමතරව මේ වගේ බොටල් එකක් රුපියල් 340ක් ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේත් සාමාන්‍යයෙන් ඔයාලට ඔය sugar එහෙම දාලා තියන්න පුළුවන් වගේ බොටල්. මේක රුපියල් 2000ක් වෙනවා. ඒ වගේ සයිසස් කිහිපයකින් ඔයාලට මේ වගේ ලස්සන බොටල් ගන්න පුළුවන්. රුපියල් 990ට ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මිල වැඩි කියලා. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ මේකෙත් මේ වගේ කිචන් අයිටම් තියනවා කියන එක දැනගන්න තමයි. මේ වගේ ග්ලාස් අයිටම් තියනවා රුපියල් 520ට ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. හැබැයි ඒව නම් අනිත් තැන්වල යන ප්‍රයිස් එකම තමයි තියෙන්නේ. මේ වගේ එකක් ඔයාලට රුපියල් 550ට ඒ වගේ ප්‍රයිසස් වලට ගන්න පුළුවන්. ඔන්න කවුරු හරි කැෆේ එකක්, ජූස් බාර් එකක් එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන් මෙතනින් අඩුවට අරගන්න. මේ වගේ ඒවා තියෙනවා රුපියල් 360යි, රුපියල් 300ට ඒ වගේ ප්‍රයිසස් වලට. මේකත් රුපියල් 460ක් වෙන්නේ. මෙතන මේ වගේ ග්ලාස් වල නම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ප්‍රයිස් එකත් අනිත් තැන් වල වගේම තමයි. මේකත් රුපියල් 470ක් වෙන්නේ. මේවා රුපියල් 360ට ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. අනිත් එක තමයි හැබැයි එතන තියෙන හැම අයිටම් එකක්ම ක්වොලිටි එක නම් ගොඩක්ම හොඳ තත්ත්වයේ තමයි තියෙන්නේ.
මේවා තියෙනවා රුපියල් 300ට, ඒ වගේම තව රුපියල් 360ට ඒ වගේ ප්‍රයිස් වලට තියෙනවා. ඉතින් මේ වගේ අයිස්ක්‍රීම් කප් එහෙම ඔයාලට ගන්න ඕන නම් මේකෙත් තියෙනවා අරගන්න. මේවා රුපියල් 300යි. ඒ වගේ ප්‍රයිසස් වලට තියෙනවා. මේක නම් ටිකක් ලස්සනයි, ඔයාලට පේනවා ඇති රුපියල් 320ක් වෙනවා. මේක ඇවිල්ලා ඒකත් රුපියල් 320ක් වෙන්නේ. මේක ගොඩක් ලොකු එකක්. ඒක රුපියල් 500ක් වෙනවා. ඔන්න කවුරු හරි ජූස් බාර් එකක වගේ කෙනෙක්ට අවශ්‍ය වෙන සයිස් එක ඒවා තමයි ඒ තියෙන්නේ. මේකත් රුපියල් 360ක් වෙන්නේ. ඊට අමතරව මේ වගේ ලස්සන කප් තියෙනවා රුපියල් 990ට, රුපියල් 1300ට ඒ වගේ ප්‍රයිසස් වලට තියෙනවා. මේකත් රුපියල් 1130ක් වෙන්නේ. ඒකෙත් ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඔය පොඩි බබාලට එහෙම ගැලපෙන විදිහේ කලෙක්ෂන් එකක් තමයි එතන තියෙන්නේ කියලා. මෙතන තියෙන නයිප් සෙට් මෙතන රුපියල් 10000 ඉඳලා ඉහළට වගේ තමයි තියෙන්නේ. එතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි හයි ක්වොලිටි එකේව තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ප්‍රයිස් එකක් ටිකක් වැඩි. ඔයාලට හොඳ තත්ත්වයෙන් තියෙන මේ වගේ පිහි ගන්න අවශ්‍ය නම් මේ වගේ සෙට් එක වශයෙන් තියෙනවා අරගන්න. මෙතන තියෙනවා ඔයාලගේ ගෙදරට ලස්සනට අවශ්‍ය කරන ඒ වගේ අයිටම් රුපියල් 1650ට. ඒ වගේ ඒවා ඔයාලගේ ඔන්න ගෙදර ඉස්සරහට මේ වගේ අර හෝම් කියලා දාලා එල්ලලා තියන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් හොයන මේ වගේ රැක්. ඔයාලට රුපියල් 3990 ඉඳලා මෙතනින් මේ වගේ රැක් අරගන්න පුළුවන්. එතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් බ්ලැක් කලර්, මේ වගේ සිල්වර් කලර්, ගෝල්ඩ් කලර්, ඒ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ප්‍රයිස් එකත් සාමාන්‍යයෙන් අනිත් තැන්වල යන ප්‍රයිස් එකම තමයි තියෙන්නේ. අර එකින් එක ප්‍රයිස් එක මම දැම්මේ නැහැ. ඇත්තටම සාමාන්‍යයෙන් රුපියල් 3990 ඉඳලා රුපියල් 15000 විතර වගේ වෙනකම් ප්‍රයිස් රේන්ජ් එකක් තමයි එතන තියෙන්නේ. මේව නම් රුපියල් 3000 ගාණක් උනේ. ඉතින් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. වගේම අලුත් කලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. අනිත් තැන්වල දකින්න නැති මේ වගේ ලස්සන කලෙක්ෂන් එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන ඔයාලගේ කිචන් එකේ හරි බෙඩ්රූම් එකේ හරි අවශ්‍ය කරන පොඩි ඒවා දාලා තියෙන එකක්. මේවා රුපියල් 2290ට, රුපියල් 1000 ගාණට ඔයාලට අරගන්න පුළුවන්. මේක රුපියල් 1750යි. ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලගේ ගෙදර පිළිවෙලට තියාගන්න අවශ්‍ය කරන මේ වගේ අයිටම් වලත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අනිත් තැන්වල දකින්න නැති මේ වගේ කලෙක්ෂන් එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. මේක රුපියල් 1260යි. මෙතන තියෙන්නේ ඔයාලගේ බාත්රූම් එකට අවශ්‍ය කරන ෂැම්පූ, කන්ඩිෂනර් ඒ වගේ දේවල් දාලා තියෙන එක. මෙතන තනි බොටල් එක තියෙනවා රුපියල් 1500ට. වගේම සෙට් එක තියෙනවා රුපියල් 3450 ඉඳලා ඉහළට. අනිත් එක තමයි මේ හැම එකක්ම ප්ලාස්ටික් නෙමෙයි. ඔය ඔක්කොම සෙරමික් වලින් කරලා තියෙන හොඳම ක්වොලිටි එකේ තියෙන ඒවා ඔයාලට පේනවා ඇති. හොඳ එලිගන් ලුක් එකක් තියෙන කලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ කියලා. අනිත් තැන්වල වගේම මෙතනත් සෙරමික් අයිටම් වල ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. වගේ හොඳ එලිගන් ලුක් එකක් තියෙන කලෙක්ෂන් එකක් තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන්නේ මේ වගේ ටී කප් සෙට් සාමාන්‍යයෙන් රුපියල් 10500 ඉඳලා තමයි ඉහළට තිබුණේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සන ඔන්න හොඳ එලිගන් ලුක් එකක් තියෙන මේ වගේ ටී කප් සෙට් එහෙම හෙව්වා නම් ඔයාලට දම්රෝ එකට ගියොත් අරගන්න පුළුවන්. මේ වගේ ටී කප් සෙට් වලට අමතරව සෙරමික් පිඟන් වර්ග, දීසි ඒ වගේ සෙට් එක වශයෙන් උත් ඔයාලට අරගන්න පුළුවන්. මෙතනත් තියෙනවා තව ලස්සන කලෙක්ෂන් එකක්. ඊට අමතරව මේ වගේ ඔයාලගේ ස්ටෝරේජ් අයිටම්ස් උත් අරගන්න පුළුවන්. රුපියල් 900 ඉඳලා වගේ තියෙනවා. ඉතින් මේ වගේ අනිත් තැන්වල තියෙන හැම එකක්ම වගේ ඔයාලට දම්රෝ එකෙනුත් දැන් අරගන්න පුළුවන්. මෙතන රුපියල් 1100ට ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. තව දෙයක් ඔයාලට සඳහන් කරන්න ඕන, මේ වගේ කිචන් අයිටම් වීඩියෝස් එහෙම ඔයාලට අරගෙන එන්නේ අනිත් තැන්වල වගේම මිල ගණනුත් එක්ක. ඉතින් එතකොට ඔයාලට මිල ගණන් කම්පෙයාර් කරලා බලලා අඩු තැනකින් මේ වගේ අයිටම් අරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට බලා ගන්න වෙන්නේ වුඩන් ටයිප් එකේ ඒවා. මේවා රුපියල් 900 ගාන ඉඳලා වගේ තියෙනවා. මේක රුපියල් 1990යි. ඒ වගේ ප්‍රයිසස් වලට තියෙනවා. ඉතින් ඔන්න මේ වගේ අයිටම් මෙහෙම බැලුවා නම් ඒවත් ඔයාලට දැන් දම්රෝ එකකින් අරගන්න පුළුවන්. මෙතන සයිසස් කිහිපයකින් වගේම ඩිසයින් කිහිපයකිනුත් අරගන්න පුළුවන්. මේ තියෙන සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පිඟන් වර්ග මේවා පොඩි බබාලට කැම දෙන ඒවා රුපියල් 200 ඉඳලා වගේ තියෙනවා. ඉතින් ඔන්න මේ වගේ ප්ලාස්ටික් අයිටම්
එකමුත් දැන් ඩම්රෝ එකේ තියෙනවා. මෙතන තියෙනවා පොඩි බබාලට කෑම දෙන සෙට් එකක් රුපියල් 2600 ගාණක් තමයි උනේ. මෙතන තියෙන්නේ හරිම ලස්සන ඒවා ඔයාලට පේනවා ඇති ඔන්න ඔයාලගේ බෙඩ්රූම් එකට නැත්නම් ඔයාලට ඔයාලගේ ලිවිං ඒරියා එකට එහෙම ලස්සනට තියන්න පුළුවන් හරිම ලස්සන කලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ රුපියල් 1290 ඉඳලා මේවා තියෙන ඕනේ පොඩි බබාලා එහෙම මේ වගේ වට ආසයි ඒ වගේම ඔයාලත් ගෙදර ලස්සනට මේ වගේ පොඩි අයිටම් හෙව්වනම් ඒ වගේ ඒවත් ඔයාලට දම්රෝ එකෙන් දැන් අරගන්න පුළුවන්. මීට අමතරව මේ වගේ ලස්සන තව ඒවා තියෙනවා මේවත් ඔයාලට රුපියල් 3490ට ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. හොඳ එලිගන්ට් ලුක් එකක් තියෙන කලෙක්ෂන් එකක් තමයි එතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ගෝල් කලර් ඒවා තියෙනවා. ඊට අමතරව බ්ලැක් කලර් ඒ වගේ කලර්ස් කිහිපයකින් අරගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාලට පෑන් වර්ග මේවා රුපියල් 3650යි. ඒකේ සයිසස් දෙකක් තියෙනවා. මේක රුපියල් 5490ක් වෙන්නේ. ඉතින් ඔය ගොඩක් හොඳම ක්වොලිටි එකේ ඒවා තමයි මෙතනින් ඔයාලට බලා ගන්න වෙන්නේ. මේ දවස්වල ගොඩක් දෙනෙක් හොයන ආප්ප හදන පෑන් එක තමයි මේ තියෙන්නේ. රුපියල් 4150ක් වෙනවා. ඒ වගේම රුපියල් 3000 ගාණටත් තියෙනවා. ඔන්න ගොඩක් දෙනෙක්ට ආප්ප හදන්න ගියාම ලොකු ප්‍රශ්නයක් නේ ගැලවෙන්නේ නැති එකට. ඔන්න ඒකට විසඳුම වශයෙන් තමයි මේ වගේ ඒවා ඇවිල්ලා තියෙන්නේ. මේකත් හෙව්වනම් ඔයාලට ඔන්න දම්රෝ එකට ආවොත් අරගන්න පුළුවන්. ඒ වගේම හයි ක්වොලිටි බ්‍රෑන්ඩ් එකකින් තමයි මේ දේවල් තියෙන්නේ. මෙතන තව තියෙනවා මේ වගේ පෑන් වර්ග කිහිපයක් රුපියල් 2350 ඉඳලා තමයි තියෙන්නේ. මේ වගේ පළතුරු දාන පොඩි වට්ටි තියෙනවා. ඒ වගේ ඒවා රුපියල් 990ට ඒ වගේ ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. ඔන්න අනිත් තැන් වලට වඩා ටිකක් වෙනස් විදිහේ කලෙක්ෂන් එකක් තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් රුපියල් 1290යි. ඉතින් ඒ වගේ ටිකක් වෙනස් විදිහේ කලෙක්ෂන් එකක් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. අනිත් තැන් වල දකින්න නැති වගේ ටිකක් වෙනස් කලෙක්ෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් ඒවා ප්‍රයිස් එක සාධාරණයි. සමහරක් අයිටම් වල ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි කියලා ඔයාලට තේරෙනවා ඇති. මෙතන තියෙන්නේ කුකින් අයිටම් ඔයාලට පේනවා ඇති. මෙතන තනි එක තියනවා වගේම සෙට් එක වශයෙන් උත් ඔයාලට අරගන්න පුළුවන්. මේ හැම එකක්ම ගොඩක් හොඳම ක්වොලිටි එකේ තියෙන ඒවා තමයි තියෙන්නේ. රුපියල් 5000 ගාන ඉඳලා වගේ තමයි මේ දේවල් තියෙන්නේ. ඉතින් ඔයාලට සෙට් එක වශයෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම තනි එක වශයෙන් අරගන්නත් පුළුවන් මේ වගේ කුකින් අයිටම්. ඔයාලා කවුරු හරි තෑග්ගක් දෙන්න ඒ වගේ දෙයකටත් හොයනවා නම් මෙතන තියෙනවා ඒවට ගැලපෙන ලොකු කලෙක්ෂන් එකක්. මං හිතනවා මේ වගේ කිචන් අයිටම් ගන්න ඉන්න ඔයාලට මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ආයෙත් එනම් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.